Hey souls, අද රීඩින් එකෙන් බලමු ඔයාගේ ලව් ලයිෆ් එකේ මොනවද වෙන්නේ. ඒ වගේම විශ්වයෙන් ඔයාට මේ කනෙක්ෂන් එක ගැන, ඔයාගේ කනෙක්ෂන් එක ගැන ලැබෙන පණිවිඩ මොනවද කියලා බලමු. distracted collective ඔයාලා මේ වෙලාවේ ඉන්නේ ඔයාගේ සිටුේෂන් එක මොකක් වුණත් කනෙක්ෂන් එකක් නිසා distract වෙලා වෙන්න පුළුවන්. කාර්මික් කනෙක්ෂන් එකක් මම දකිනවා පිරිසක් ඉන්නවා. කාර්මික් කනෙක්ෂන් එකක් නිසා, කාර්මික් සිටුේෂන් එකක් නිසා ලයිෆ් එකේ හැමදේම අන්බැලන්ස් වෙලා තියෙනවා. ඔයාට ඔයාගේ එදිනදා ජීවිතයට උනත් ફોකස් කරන්න බැරිව යනවා වෙන්න පුළුවන්. සක්සස් කලෙක්ටිව්ස් ඔයාලා අනිවාර්යයෙන්ම සක්සස් පාත් එකේ ඉන්නේ. ඩිවයින් ටයිමින්. වව්. ඩිවයින් ටයිමින් එක විශ්වාස කරලා ඉන්න ඔයාගේ සිටුේෂන් එක මොකක් වුණත් reconciliation, reunion. wow collectives. ඔයා කාත් එක්කද reunion වෙන්නේ? reconciliation අනිවාර්යයෙන්ම මේ connection එක. පිරිසකට මේක නා ඔයාගේ life එකෙන් ඈතකට ගිය කෙනෙක්. ඔයා මේක නා එක නැවත connection එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. reconciliation එකක් නැවත එකතු වීමක් මම දකිනවා. ඒ වගේම reunion අනිවාර්යයෙන්ම ඔයාගේ පාර්ට්නර් එක්ක රියුනියන් එකකට යනවා. awakening කෙනෙක් awaken වෙනවා. මම දකිනවා සමහර විට මේ ඔයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන්. ට්‍රැප් වෙලා ඉඳලා තියෙනවා කාර්මික් කනෙක්ෂන් එකක. ඉතින් එයා ඩිස්ට්‍රැක්ට් වෙලා ඉන්නේ නැති මේ කනෙක්ෂන් එකෙන් ඔයා එක්ක තියෙන මේ ට්‍රූ කනෙක්ෂන් එකෙන්. නමුත් එයා දැන් රියලයිසේෂන් එකකට යන ගමන් එයාගේ හැඟීම් ගැන. ඉතින් අනිවාර්යයෙන්ම රීකන්සිලේෂන් එකක්, ඩිවයින් ටයිමින්, රියුනියන් resonate විදිහට ගන්න. reunion, divine timing, letting go with love. collectives මෙහෙමයි මම දකිනවා collectives ඔයාලා අනිවාර්යයෙන්ම reconciliation එකකට යනවා. නැවත එකතු වීමක් වෙනවා ඔයාගේ partner එක්ක. reunion එකක් වෙනවා. නමුත් ඔයා මේ situation එකේ මේ කෙනා එක්ක karmic connection එකක් ඔයාලා තියෙනවා නැත්නම් ඔය දෙන්න අතර karmic බැඳීමක් තියෙනවා නම්, කාර්මික සිටුේෂන් එකක් තියෙනවා නම්, ඔයා මේ සිටුේෂන් එකේ ට්‍රැප්ඩ් වෙලා නම් ඉන්නේ රෝලර් කෝස්ටර් එකක් වගේ. එකම දේ සිදු වෙමින් යනවා නම් ඔය දෙන්නගේ කනෙක්ෂන් එකේ. ඔයා මේ කනෙක්ෂන් එකෙන් ඈත් වෙන්න. letting go with love. මේක නව ටිකක් ඔයාගේ ලයිෆ් එකෙන් ඈත් කරන්න මම දකිනවා ඩිටැච් විය යුතුයි ඔයා මේ කෙනාගෙන්. ඔය දෙන්න අතර reconciliation එකක් ඇති වෙන්න. boundaries. collectives ඔයා මේ කෙනාට boundaries තියන්න. මම දකිනවා ඔයා කෙනෙක්ට boundaries තියන්න අවශ්‍යයි කියන දේ. සමහර විට මේ කෙනා guidance. අනිවාර්යයෙන්ම මේ කෙනා ගැන විශ්වය angelsලා ඔයාලව guide කරනවා, signs දෙනවා. අවධානයෙන් ඉන්න. distract වෙලා ඉන්න වෙන බලන් ඔයාට ඔයාගේ signs ගැනවත්. wow. twin flames. reunion. twin flame. reunion, reconciliation, divine timing. collectives ඔයාගේ twin flame එක reunion එකක්, reconciliation එකක් බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. connection එක label කරන්න අවශ්‍ය නැහැ. මේ twin flame උනත් කවුරු උනත්. ඔයා reconciliation එකකට නැත්නම් නැවත එකතු වීමක් ඇති කරගන්නවා මේ partner එක. පරණ රණ්ඩු නැත්නම් පරණ ප්‍රශ්න තිබ්බනම් ඔය දෙන්න අතර අන්න ඒ දේවල් විසඳෙනවා. කෙනෙක්ට ඔයා සමාව දෙන්න අවශ්‍ය ඇති. මම දකිනවා ඔයා කෙනෙක්ට සමාව දිය යුතුයි කියන දේ සමහර විට ඉතින් resonate විදියට ගන්න collectives. divine timing, twin flames, reunion. සමහර අය ඉන්න වෙන පුළුවන් ඔයාගේ twin flame එක karmic situation එකක ඉන්න. නැත්නම් ඔයාගේ twin flame karmic connection එකක ඉන්න. ඉතින් එයා දැන් awakening එකකට යන ගමන් වෙන්න පුළුවන්. මේක බලන අය ගොඩාක් divine feminines ලා වෙන්න පුළුවන්. ඔයා boundaries තියන්න. මේක නව let go කරන්න. twin flame ගෙන් detach වෙන්න කියන දේ වෙන්න පුළුවන්. detach වෙන්න. ඔය දෙන්නගේ connection එක success connection එකකට යයි. wow, soulmates. අනිවාර්යයෙන්ම මේක twin flame soulmates කවුරු වුණත් connection එක label කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේක divine connection එකක්. on off situation එකක් ඔය දෙන්න අතර තියෙන්න ඇති. collectives ඔයා මෙයාට boundaries තියන්න. සමහර විට මේ කෙනා on off connection එකක් නම් ඔයා එක්ක තිබුණේ. මේක repeated වෙන්නේ නැති.
trapped වෙලා ඉන්නේ නැතිව මේ connection එකේ මෙයා මේ on off connection එකක ඉන්න නිසා letting go with love. එයාට වැරද්දක් කරා නම් නැත්තම් ඔය දෙන්න අතර රණ්ඩු සරුවල් හෝ මොනවා හරි ප්‍රශ්න තිබ්බනම් තරහ රිසෙන්ට්මන්ට් එක නැත්නම් මෙයා එක්ක තියෙන අමනාපකම් මේ දේවල් ඒ දේවල් අයින් කරන්න. එයාට සමාව දෙන්න. මම දකිනවා ඔය දෙන්න අතර රීකන්සිලේෂන් එකක් නැවත එකතු වීමක් වෙන්නේ ඔයාගේ හිතේ තියෙන මේ තරහව වෙන්න පුළුවන් අමනාපය වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් ඔයා let go කරලා ඔයාට ටිකක් boundaries තිබ්බම letting go with love ආදරෙන් මෙයාව ටිකක් ඔයාගේ life එකෙන් ඈඩ් කරන්න තරහකින් මෙයාව එපා කියලා අයින් කරනවා කියන දේ නෙමෙයි ඔයා එහෙම කරනවා කියන්නේම ඔයා ඉන්නේ අමනාපයකින් resentment එකක් ඔයා තුළ තියෙනවා ඔයා තුළ resentment එකක් අමනාපයක් තියෙනවා නම් ඔයාව මේ පාර්ට්නර් එක්ක මේ soulmate හෝ twin flame එක්ක මේ connection එකේ එකම තැන stuck වෙලා තියෙනවා trap වෙලා තියෙනවා. ඉතින් ඔයාට stuck වෙලා දැනෙනවා නම් ඒ ඔයා මේ කෙනා ගැන අමනාපයකින් හෝ ඔයා මෙයාට තවම forgive කරලා නැහැ සමාව දීලා නැහැ වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඇති. ඉතින් let go කරන්න ආදරෙන් මෙයාව release කරන්න මෙයාව අනිවාර්යයෙන්ම මේක මේ connection එක growth එකකට යා යුතු connection එකක්. ඔය දෙන්න අතර growth එකක් විය යුතුයි. ඔය දෙන්න අතර reconciliation එකක් නැවත එකතු වීමක් වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම collectives. ඔයාගේ පැත්තෙන් විතරයි නම් one sided නම් මේ connection එක මෙච්චර කාලයක් තිබුණේ. ඔයා මෙයාව ඔයාගේ life එකෙන් ටිකක් ඈතට යවන්න, let go කරන්න. මොකද time එකක් ගන්න collectives. හිතලා බලන්න. මේ connection එක මේ කෙනා ඔයාට මේ connection එකේදී කැපකිරීම කරන්නේ නැත්නම් connection එකට effort එකක් දෙන්නේ නැත්නම් මේක one sided නම් හැම වෙලේම ඔයාම විතරයි නම් කැපකිරීම කරේ. මේක on off connection එකක් නම් එයා twin flame runner වෙන්න පුළුවන්. එහෙමනම් ඔයාගේ intuition එකට connect වෙන්න logical පැත්ත ඔයාගේ තාර්කිකත්වය සහ ඔයාගේ intuition එක මෙන්න මේ දේ balance කරගෙන මේ situation එක දිහා බලන්න. ඔයා විතරයි නම් මේ connection එකට effort එකක් දුන්නේ. one sided වනම් මේ connection එක තිබුණේ. ඔයා මේ කෙනාව let go කරන්න, මෙයාට boundaries තියන්න. තව පිරිසකට මේ කෙනා තවම ඉන්නේ karmic connection එකක trap වෙලා. ඔයා වෙන්න පුළුවන් karmic connection එකක trap වෙලා ඉන්නේ. ඉතින් සමහර අය ඉන්නවා ඔයා වෙන්න පුළුවන් ඔයාගේ karmic partnerට සමාව දෙන්න ඕන forgive කරලා මේ කෙනාව ඔයාගේ life එකෙන් ඈඩ් කරන්න ඕන නැත්නම් let go කරන්න ඕන. එහෙමනම් එහෙම වුණාට පස්සේ ඔයා මෙයාව රිලීස් කරාට පස්සේ එයාට සමාව දීලා ඔයාගේ හිතේ අමනාපයක් එයා ගැන නොතියා ඔයා මේ කෙනාව ඔයාගේ life එකෙන් ඈඩ් කරාම reconciliation එකක් reunion එකක් වෙන්න පුළුවන් ඔයාගේ soulmate twin flame එක. තව පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන් ඔයා karmic connection එකක stuck වෙලා ඉන්නවා ඔයාගේ soulmate ඔයාට ආකර්ෂණය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. නැත්නම් මේ කෙනා ඔයාගේ soulmate ඔයාගේ life එකට එන්න time එකක් යනවා වෙන්න පුළුවන් ඔයා මේ connection එකේ stuck වෙලා ඉන්න නිසා. බලමු මොනවද angels ලගේ guidance අනිවාර්යයෙන්ම ඔයාගේ intuition එක විශ්වාස කරන්න මේ connection එකට time එකක් ගන්න waiting period එකක ඉන්න collectives ඔයාලා අනිවාර්යයෙන්ම karmic situation එකක් wow lovers card sun card karmic situation එකක් let go කරන්න අවශ්‍යයි. ඔයා end එකකට යා යුතුයි. අනිවාර්යයෙන්ම emotionally physically ඔයාට karmic situation එකකින් end එකකට යන්න තියෙනවා. මේ connection එක ඔයාගේ twin flame soulmate මේකන ඔයාගේ life එකට ආකර්ෂණීය වෙන්න නම් ඔයා මේ situation එක let go කරන්න අවශ්‍යයි. නැත්නම් ඔයා තුල එයා ගැන මේ කෙනා ගැන අමනාපයක් තියෙනවා නම් resentment එකක් anger එකක් තරහක් මෙන්න මේ දේවල් let go කරන්න. තව පිරිසක් ඉන්නවා ඔයා attachment එකකින් මේ කෙනා ඔයාගේ life එකට එනකම්ම බලන් ඉන්නවා නම් release කරන්න detach වෙන්න. ඔයා මේ කෙනාගෙන් අයින් විය යුතුයි. නැත්නම් ඔයා මේ කෙනාගෙන් detach වෙලා යා යුතුයි. ඉතින් මම මගේ අනිත් channel එකේ The Goddess Within channel එකේ detachment වලට සිංහල affirmation video එකක් දානවා. ඉතින් කෙනෙක්ට මේ video එක බලනකොට already
ඒ වීඩියෝ එක දාලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් detachment affirmation එක අහන්න ගන්න. මම ඒක අප්ලෝඩ් කරාට පස්සේ දිගින් දිගටම daily දවස් 21ක් ඔයා මේ වීඩියෝ එක අහනවා නම් ඔයාව මේ කෙනාගෙන් detach වෙයි. නැත්නම් ඔයාට emotional stability එක ඇති කරගන්න පුළුවන්. ඔයාගේ energy grounding කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම collectives ඔයාගේ energy grounding කරගන්න, stable කරගන්න. ඔයා feminine කෙනෙක්. මම දකිනවා ගොඩාක් අය මෙතන ඉන්නේ feministලා. ඔයා මේ twin flame connection එකේ නැත්නම් karmic connection එකක ලොකු attachment එකකින් ඉන්න පිරිසක් වෙන්න පුළුවන්. ඔයාගේ හැඟීම් stable කරගත යුතුයි. detach විය යුතුයි මේ situation එකෙන්. කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයාගේ connection එකෙන් emotionally ඈතට ගිය කෙනෙක්, distance එකකට ගිය කෙනෙක්, ඒ වගේම පිට රටක වෙන්න පුළුවන්. මම දකිනවා ඔය දෙන්න අතර physically distance එකක් තියෙනවා, emotionally distance එකක් වගේම. මේ කෙනා අනිවාර්යයෙන්ම ඔයාට වඩා ඈතින් ඉන්න කෙනෙක්. ඉතින් ඔයාගේ life එකට එන්න තිබ්බ අවස්ථාව opportunity එක නැති කරගත්තු කෙනෙක්. ඔයා හැමදාම මේ කෙනා වෙනුවෙන් බලාගෙන හිටියනම් waiting period එකක හිටියනම් මේක තමයි හරිම timing එක. ඔයාගේ twin flame හෝ soulmate එනකම් බලන් ඉන්න එක නවත්තන්න. detach වෙන්න. ඔයා තවම attachment එකකින් ඉන්නවා කියන දේ, ඔයා බලාපොරොත්තුවකින් expectations තියාගෙන ඉන්නවා කියන දේ තමයි ඔයා බලන් ඉන්නවා කියන එකේ තේරුම. ඔයා move on වෙන්න. මම හිතනවා collectives ඔයාගේ energy එක ස්වාධීන කරගන්න. ඔයා ස්වාධීන කෙනෙක් වෙන්න. ඔයා emotionally, financially ස්වාධීන කෙනෙක් වෙන්න. ඔයාගේ divine feminine energy එකට ආයුතුයි. emotionally depend වෙන්න යනවා නම් ඔයා තාමත් ඔයාගේ twin flame ගෙන් emotionally depend වෙන කෙනෙක් නම් ඔයා ස්වාධීන විය යුතුයි. නැත්නම් ඔයා independent විය යුතුයි. freedom එක ලබා ගත යුතුයි. පිරිසක් ඉන්නවා karmic connection එකකට මෙහෙම attachment එකකින් ඉන්න අය. ඔයා freedom එක ලබා ගත යුතුයි. මේ කෙනාගෙන් distance එකකට යන්න තීරණයක් ගත යුතුයි. අනිවාර්යයෙන්ම මම දකිනවා plan කරනවා. ඔයා සමහර විට plan කරන කෙනෙක් වෙන්න පුළුවන් distance එකකට යන්න මේ කෙනාගෙන්. ඒ වගේම තව පිරිසක් ඉන්නවා. ඔයාගේ twin flame, ඔයාගේ soulmate, ඔයාගේ life එකට එනවා. කෙනෙක්ට මේ කෙනා already plan කරනවා ඔයාගේ life එකට එන්න. අනිවාර්යයෙන්ම divine connection එකක්, lovers card එක තියෙනවා. divine masculine, divine feminine energies. තව කෙනෙක්ට ඔයා මේ karmic connection එකෙන් තියෙන attachment එක අයින් කරාම, let go කරාම soulmate කෙනෙක් ඔයාගේ life එකට ආකර්ෂණය වෙනවා. ඔයාගේ soulmate partner ඔයාගේ life එකට ආකර්ෂණය වෙන්න නම් ඔයා මේ karmic connection එකෙන් trapped වෙලා ඉන්න, නැත්නම් stuck වෙලා ඉන්න situation එකෙන් let go කර යුතුයි. one sided situation එකක් වෙන්න පුළුවන්. ඔයා ලොකු කැපකිරීමක් කරන්න නැති මේ connection එකට, නමුත් අනිත් කෙනාගෙන් effort එකක් ලැබෙන්නේ නැත්නම් එයාට boundaries තියන්න. let go කරන්න. let go with love. ඔයාගේ karmic partner වල කිසිම අමනාපයක් නැතුව, තරහාවක් නැතුව එයාව let go කරන්න. තව පිරිසක් ඔයා මේ karmic situation එකෙන් අයින් වෙද්දී ඔයාගේ life එකට soulmate partner කෙනෙක් ආකර්ෂණය වෙනවා. මෙයා සමහර විට distance එකකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම financially stable කෙනෙක්, freedom කෙනෙක්, freedom එක ලබන කෙනෙක්. ඔයා already married කෙනෙක් වෙන්න පුළුවන්. දැන් single කෙනෙක් වෙන්න ඇති. resonate අය ගන්න මම දකිනවා. පිරිසකට ඔයාගේ partner opportunity එක miss කරගත්තු කෙනෙක්. ඔයාගේ life එකට එන්න තියෙන opportunity එක miss කරගත්තු කෙනෙක්. නමුත් plan කරනවා reconciliation. ඔය දෙන්න අතර නැවත reconciliation එකක් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ divine feminine energy එකට ආවම, ඔයා ස්වාධීන වුණාම තව පිරිසක් ඔයාගේ soulmate ඔයාගේ life එකට ආකර්ෂණය වෙනවා. ඔයා මේ trapped වෙලා ඉන්න, stuck වෙලා ඉන්න karmic situation එක let go කරාට පස්සේ මේ කෙනාට boundaries තිබ්බට පස්සේ මම දකිනවා තව මාස 5ක්, තව මාස 6ක් වෙන්න පුළුවන්. මැයි ජුනි කාලය අතරතුර එක සති 5ක් වෙන්නත් පුළුවන් පිරිසකට. මැයි ජුනි කාලය අතරතුර reconciliation එකක් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ twin flame එක නැත්නම් ඔයාගේ soulmate එක. ඔයා reunion වෙනවා වෙන්න පුළුවන්. reconciliation එකක්, නැවත එකතු වීමක්, ඒ වගේම karmic situation එකක් ඔයා let go කරනවා. karmic situation එකක් ඔයාට අයින් කරන්න පුළුවන් වෙනවා වෙන්න පුළුවන්. මැයි ජුනි කාලය වෙද්දී. ඉතින් resonate විදිහට ගන්න. ඔයාගේ divine energy එකට එන්න. නැත්නම් ඔයා ස්වාධීන වෙන්න. financially, emotionally stability එක ලබා ගන්න, ස්ථාවර කරගන්න, ඔයාගේ energy balance කරගන්න, energy grounding කරගන්න, detach වෙන්න මේ කෙනාගේ මේ situation එකෙන්.
අන්හෙල්ති ඇටෑච්මන්ට් එකක් තියෙනවා ඇති. ඒ වගේම බලාගෙන ඉන්න සිටුේෂන් එක ලෙට් ගෝ කරන්න. ඔයා මූව් ඔන් වෙන්න ඔයාගේ ලයිෆ් එකේ ඉස්සරහට ස්වාධීන කෙනෙක් විදිහට. ෆ්‍රීඩම් එක ලබා ගන්න, ඉමෝෂනලි, ෆයිනෑන්ෂියලි ස්ටේබිලිටි එක ඇති කරගන්න කෙනෙක්ට ඔයා ෆොගිව් කළ යුතුයි. මෙයාට සමාව දෙන්න. අනුකම්පාව දක්වන්න වෙන්න පුළුවන්. සමහර විට මේ කර්මික් පාර්ට්නර් කෙනෙක් වෙන්න ඇති. ඉතින් රීයුනියන් රීකන්සිලියේෂන් ඇති වෙනවා. ඔයාගේ ට්වින් ෆ්ලේම් සෝල්මේට් ඔයාගේ ලයිෆ් එකට ආකර්ෂණය වෙනවා. තව මාස 5ක් 6ක් මැයි ජූනි කාලේ මන් දකිනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් stay happy, have peace. Bye bye.